අලුතෙන්ම කොටස් වලට එන ගොඩක් දෙනෙක් පටල ගන්න දෙයක් තමයි ට්‍රේඩින් සහ ඉන්වෙස්ටිං. අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා මේ දෙකේ හරි වෙනස. ඉන්වෙස්ටිං ට්‍රේඩින් කියන්නේ නිකන් ස්ට්‍රැටජිස් දෙකක් නෙමෙයි. මේ දෙක වෙනමම මයින්ඩ්සෙට් දෙකක්. මේ දෙකට ඕන හැකියාවන් එකිනෙකට වෙනස්. ඒ වගේම ඔයා හිතන්න ඕන විදියත් එකිනෙකට වෙනස් වෙනවා. ඔයාට ට්‍රේඩින් කරලා ආයෝජනයෙන් හම්බෙන ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේමයි ඔයාට ට්‍රේඩින් කරන මෙතඩ්ස් පාවිච්චි කරලා ඉන්වෙස්ටිං කරන්නත් බෑ. ඇත්තටම ට්‍රේඩින් කියන්නේ මොකද්ද? ට්‍රේඩර් කෙනෙක් ට්‍රේඩින් කරන්නේ මිල උච්චාවචන මත පදනම් වෙලා. සරලවම ඔයාට බලන්න තියෙන්නේ මිල ඉහළ යන පහළ යන එක ගැන විතරයි. ඔයාට අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. මිල ඉහළ යයිද පහළ යයිද? මේක තීරණය කරන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ට්‍රේඩ් වොලියුම්ස්, පැටර්න්ස්, chart, ඒ කියන්නේ ටෙක්නිකල් ඇනලිසිස්, ඒ වගේම නිවුස් සහ ඒ දවස්වල තියෙන මොමන්ටම් එක. ට්‍රේඩර් කෙනෙක්ට වැඩක් නැහැ අදාළ සමාගම හොඳද නරකද කියන එක. එයාට දැනගන්න ඕන අදාළ සමාගමේ මිල කෙටි කාලිනව ඉහළ යනවද පහළ යනවද කියන එක විතරයි. හොඳ ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් හොඳ විනයක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඔයාගේ ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්නත් ඕන. විශේෂයෙන්ම නිතරම පාඩු දරා ගන්න පුළුවන් වෙන්නත් ඕන. ට්‍රේඩින් කරන අයගේ කාල සීමාවත් හරිම පොඩි. ඒක දවසක්, පැයක්, විනාඩියක් වෙන්නත් පුළුවන්. එතකොට ඉන්වෙස්ටිං කියන්නේ මොකද්ද? කොටස් වෙළඳපොලේ ආයෝජනය කියන්නේ වටිනාකමින් වැඩි සමාගම් අත්පත් කරගන්න එක. නැතුව ට්‍රේඩින් වගේ මිල ප්‍රෙඩික්ට් කරන එක නෙමෙයි. ඉන්වෙස්ටිං වල ගොඩක් වෙලාට ફોකස් එක තියෙන්නේ ලොන්ග් ටර්ම්. හැම වෙලේම සමාගම් වල ක්වොලිටි එක, කෑෂ් ෆ්ලෝස්, සමාගම් වලට තියෙන කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක ගැන බලලා තමයි ආයෝජනය කරන්නේ. තව අවුරුද්දකින් දෙකකින් වගේම තව අවුරුදු 5ක් 10ක් ගියත් එකම විදියට ලාභ ලබන්න පුළුවන් සමාගම් විතරයි අපි ආයෝජනයේදී සලකා බලන්නේ. දැන් අපි බලමු ඇත්තටම ගොඩක් අය වරද්ද ගන්න තැන මොකද්ද කියලා. ඇත්තටම අලුත් ආයෝජකයෝ වගේම ගොඩක් ආයෝජකයොත් පාඩු කරගන්නේ එහෙම නැත්නම් හිතපු තරම් ලාභ හොයාගන්නේ නැත්තේ ඉන්වෙස්ටිං and ට්‍රේඩින් දෙකම එකට කරන්න යන නිසා. ලොන්ග් ටර්ම් හෝල්ඩ් කරන්න ඕන සමාගමක් මිලදී අරගෙන සති දෙකකින් විකුණනවා. ලාභය අරගෙන අයින් වෙන්න ඕන සමාගමක් අරගෙන පාඩු වෙනකල් තියන් ඉන්නවා. මම කරන්නේ ඉන්වෙස්ටිං, මම බලන්නේ ලොන්ග් ටර්ම් කියලා ගත්ත ෂෙයාර්ස් වල ප්‍රයිසස් දවස ගානේ බල දුක් වෙනවා. ඇත්තටම මේක ස්ට්‍රැටජි එකක් නෙමෙයි. මේක තනිකරම පටලැවිල්ලක්. පටලගත්තු දෙයකින් ලාභ කරන්න හිතන්නවත් එපා. ඔයා ඇත්තටම මේ දෙකෙන් තෝරගන්න ඕන මොකද්ද? ඉන්වෙස්ටිංද ට්‍රේඩින්ද? මෙතනදී අපි කතා කරන්නේ නැහැ මොකද්ද වැඩියෙන්ම හොඳ කියලා. මේ කියන්න යන දේවල් එක්ක ඔයාට ගැලපෙන දේ ඔයා තෝරගන්න. පළවෙනි දේ හැම වෙලේම charts, indicators බලාගෙන ඇනලයිස් කරන්න ඔයාට වෙලාව තියෙනවා. දෙවෙනි දේ ඔයාට ලාභ වගේම පාඩුත් දරා ගන්න පුළුවන්. තුන්වෙනි දේ ලොකු අවදානමක් තමන්ගේ සල්ලි එක්ක ගන්න පුළුවන්. මේවට සරලවම උත්තරේ ඔව් නම් ට්‍රේඩින් ඔයාට ගැලපෙනවා. නැත්තම් ඔයා කරන්න ඕන හොඳම දේ ඉන්වෙස්ටිං මයින්ඩ්සෙට් එකක් හදාගෙන ලොන්ග් ටර්ම් ඉන්වෙස්ටිං කරන එක තමයි. මනි ටොක්ස් අපි හැම වෙලේම උනන්දු කරන්නේ ඉන්වෙස්ටිං කරන්න. මොකද ආයෝජනයේදී අපේ මුදල් අපි හරි වගකීමකින් පාවිච්චි කරනවා. ඒ වගේම අපේ මුදල් වලට හොඳ වටිනාකමක් එකතු කරගන්නත් පුළුවන්. ආයෝජනය ගැන හරියට ඉගෙන ගන්න මනි ටොක්ස් YouTube channel එක subscribe කරන්න.